ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අයකර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට විරුද්ධව එම ක්‍රීඩකයින් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළත් තිබෙනවා. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩකයින් තමන්ගෙන් රඳවා ගැනීමේ බදු අය කරන්න එපා කියලා ඉල්ලීම් කරන්නේ ඇයි? ඒ පිළිබඳ තොරතුරු තමයි මේ වීඩියෝවෙන් අපි ඉදිරිපත් කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් රඳවා ගැනීමේ බද්ද අය කිරීම බැලැක්වීමේ තීන්දුවක් ලබා දෙන්න කියලා ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් අභියාචනාධිකරණයට නඩුවක් ඉදිරිපත් කළා තිබෙනවා. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් මේ පෙත්සම ඉදිරිපත් කළා. මේ පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස දේශීය ආදායම් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ නීතිපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් නම් කරලා තිබෙනවා. මේ පෙත්සම ඊයේ දින අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහමඩ් ලපාර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මළුල්ල ඉදිරියේ විභාගයට ගත්තා. එහිදී පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න කරුණු ඉදිරිපත් කළා. නිශාන් ප්‍රේමතිරත්න නීතිඥවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයන් වශයෙන් සැලකීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මොවුන් ගිවිසුමක් අත්සන් කරගෙන තිබුණත් මොවුන්ට සේවක අර්ථ සාධක අරමුදල් හෝ වෙනත් සේවකයින්ට හිමිවන වරප්‍රසාද කිසිවක් හිමි නොවන බව පෙන්වා දුන් නීතිඥවරයා එහෙමනම් මේ ක්‍රීඩකයින් ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් සලකන්නේ කෙසේද කියලා අධිකරණයෙන් ප්‍රශ්න කළා. ඒ නිසා මොවුන්ව ක්‍රිකට් ආයතනයේ සේවකයින් වශයෙන් සැලකීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දත්ත තීරණය වැරදි සහගත බවත් ඒ මත පදනම්ව ඔවුන්ගෙන් 2023 වසරේ ජනවාරි මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අයකර ගැනීමට එම දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය වැරදි සහගත බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා. එම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා කරුණු ඉදිරිපත් කළා. ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ දේශීය ආදායම් සංශෝධන පනතට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් එහි සේවකයින් වශයෙන් සැලකීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කරලා තිබෙන බව. ඒ මත පදනම්ව බදු අය කරන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් තම ආයතනයට දැනුම් දී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඉතින් මේ බදු අර්බුදය නිසා පසුගිය නොවැම්බර් මාස සිට මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවින් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා කියලත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ සඳහන් කළා. කෙසේ වෙතත් මේ ක්‍රිකට් ක්‍රීඩකයින් කරන මේ ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහාය පළ කරන බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු තීන්දුවක් ලබා දෙන්න කියලත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු ඉදිරිපත් කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ දේශීය ආදායම් සංශෝධන පනතට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී සිටින ක්‍රීඩකයින් එහි සේවකයින් වශයෙන් අර්ථකථනය කිරීමට සිදුවන බවයි. එම නිසා ඔවුන් බදු ගෙවීමට යටත් වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මේ නඩුකරයට අදාළ වැඩිදුර විභාගය ලබන 28 වෙනිදා දක්වා කල් තැබුවා. ඒ දින නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.